ගෙදර පාන් පිටි ටිකක් තියෙනවා නම් ඉක්මනින්ම සීනි පතුරු හදා ගන්න පුළුවන්. සීනි පතුරු හදන්න ඕනි වෙන්නේ පාන් පිටි, සීනි, පොල් තෙල විතරයි. මම පාන් පිටි ග්‍රෑම් 300ක් ගත්තා. ඒකට පොල් තෙල් තේ හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. ලුණු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. දැන් හොඳින් කවලම් කරලා ඇල් වතුරින් හොඳට අතේ නොයලෙන පදමට අනා ගන්නවා. වතුර එක සැරේ දාන්න නැතුව ටික ටික දාලා අනා ගන්න. නැත්නම් වතුර වැඩි වුණොත් හදා ගන්න අමාරු වෙනවා. පිටිකුලිය මං අතේ නොයලෙන පදමට හොඳට අනා ගත්තා. ඔයාලත් මේ විදිහට හොඳට පිටිකුලිය අතේ නොයලෙන විදිහට අනා ගන්න. දැන් මං පිටිකුලිය කොටස් දෙකකට වෙන් කර ගන්නවා. හදා ගන්න ලේසි වෙන්න. පිටිකුලිය තුනී කරගන්න ඔයාලගේ තියෙන ඕනි එකක් ගන්න. මං ගත්තේ මංගාව තියෙන ලෑල්ල. ඒකට පාන් පිටි ටිකක් උඩින් ඉහ ගන්න. දැන් එක පිටිකුලියක් අරගෙන ඒක හොඳින් ලෑල්ලේ තුනී කරගන්න. පිටිකුලිය මේ විදිහට ගොඩක්ම ලෑල්ලේ තුනී කරගන්න. මේ විදිහට මේ ඝන කමෙන්ඩ විතර තුනී කරගෙන දැන් ඒක උඩින් හොඳට පොල් තෙල් ගා ගන්න. තුනී කරගත්ත පිටියක පුරාවටම මේ විදිහට පොල් තෙල් ගා ගන්න. හොඳින් පොල් තෙල් ගාගත්තට පස්සේ මේ විදිහට තුනී කරගත්ත එක නවා ගන්න. සීනි පතුරු වල පතුරු පතුරු වගේ එන්නේ මේ විදිහට හොඳින් නවා ගත්තා. දැන් අපි හොඳින් නවා ගත්තා. දැන් දෙපැත්තෙන් කෑලි දෙකක් මේ විදිහට කපලා අයින් කරගෙන අනිත් ටික අඟලේ අගල විතර කොටස් වලට කපා ගන්නවා. දැන් මේ කපාගත්ත එක කොටසක් අරගෙන ඒක හොඳින් ආයෙත් සැරයක් තුනී කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට තුනී කරගන්නවා. අපි දැන් මේ තුනී කරගත්ත කොටස පාන් පිටි දාගත්ත තැටියකින් තියාගන්න. බලන්න මේ විදිහට ලේයර් වෙනස් වෙලා හොඳට තියෙනවා. මේ තියෙන්නේ දැන් අපි හොඳින් හදාගත්ත පතුරු. දැන් අපි මේ ටික තෙලේ බෙදගමු. සාංචි ලිපේ තියලා හොඳ පිරිසිදු පොල් තෙල් එකතු කරගන්නවා. මේවා නම් අපි ගෙදර හිටගත්තම පොල් තෙල්. තෙල් එක හොඳින් රත් වුණාම පතුරු එකින් එක තෙලට එකතු කරලා හොඳින් බෙදගන්න. බලන්න පපඩම් වගේ හොඳට වැදිලා එනවා.
දෙපැත්ත මාරු කර කර රන්වන් පාට වෙනතුරු හොඳින් බැද ගන්න. දැන් හොඳ ගානට බැදලා තියෙන්නේ. මේ වෙලාවේදී හොඳින් තෙල් බේරලා ලිපෙන් අයින් කර ගන්නවා. මම පතුරු ඔක්කොම ටික බැදගත්තා. මේ බලන්න ලස්සනට බැදලා තියෙන්නේ. ක්‍රිස්පි ගතියට තියෙනවා මේ බලන්න. හොඳට මේ පොඩි වෙනවා. ඒ විදිහට ඔයාලත් බැද ගන්න. දැන් අපි මේ ටික සීනි පැණියකට දාලා හදලා ගමු. මං සීනි කප් එකක් ගත්තා. තාච්චුවක් ලිපෙන් තියලා ඒකට අපි ගත්ත සීනි කප් එක එකතු කරගන්න. වතුර ටිකකුත් එකතු කරලා සීනි පැණි වෙනතුරු හොඳින් හැදිගා ගන්න. සීනි පැණි එක මේ විදිහට හොඳට පැහිලා නූල් ඇදෙන පදමට වගේ ආවම අපි සීනි පතුරු ටික පැණි එකට දාගන්න ඕනේ. පැණි එක හරිද කියලා බලාගන්නේ මේ විදිහට චාච්චියේ පොඩ්ඩක් ඇරිලා වගේ එනවා සීනි ගතියට. ඒ නැත්තම් මේම හැන්දෙන් බලනකොට නූල් ඇදෙන පදම ආවම හරි. දැන් මේ හරිය ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් සීනි පතුරු ටික පැණි එකට දාගමු. සීනි පැතුරු ඔක්කොම ටික පැණි එකට දාගෙන හොඳින් කවලම් කරගන්න. ඔක්කොගම හොඳට පැණි ගෑවෙන විදිහට. අඩු ගින්දරේ තමයි මේ වැඩේ කරගන්න ඕනේ. පතුරු ටික තැටියකින් තියලා ඒ පතුරු වලින් පැණි දාගන්නත් පුළුවන්. ඊට වැඩිය මේ විදිහට කරාම හැම පතුරකම හොඳින් පැණි ගෑවෙනවා. සීනි පතුරු ඔක්කොගම ටිකේ සීනි පැණි හොඳට උරාගෙන දැන් මේ විදිහට හොඳින් හරි ගිහිල්ලා තියෙනවා. හොඳ සීනි පාටට මේ තියෙනවා. ඒ වෙලාවේදී ලිපෙන් අයින් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි පතුරු පිගාන. හරිම රසයි. ඉක්මනටම හදාගත්තා. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැහැ. හොඳට හරි ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ රසමරස කෑම හදන වීඩියෝ දිගටම බලන්න. අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. පුතාලා දෙන්න නම් හරිම ආසාවෙන් තමයි කෑවේ. එයාලා ආසයි මේ සීනි පතුර කන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරන් ආයෙ එන්නම්. හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න. බයි.